හායි ළමයි කොහොමද ඉතින්? ඔන්න මම ඇවිද්දේ නුවරඑළිය ටවුන් එකේනේ. අද මම යනවා රම්බොට දිය ඇල්ල බලන්න. ඊට පස්සේ යනවා මහවැලි සෑය බලන්න. දැන් වෙලාව 9යි ගාණක් විතර එනවා. ඒ වගේම මම ඉන්නේ දැන් තවලන් තැන්නේ. මෙතන ඉඳන් රම්බොට ඇල්ලට කිලෝමීටර් 2ක් 3ක් වගේ ඇති. තැම්ම නම් පිටත් වෙන තව විනාඩි 10කින් 15කින් පිටත් වෙනවා. තවත් නුවරඑළිය vlog එකකින් ඉතින් අද අපි දවසේ පටන් ගමු. එහෙනම් ඉතින් යන්න. ඔන්න ළමයි මේ මහවැලි සෑයට ඇවිත් ඉන්නේ මම. මේක රුවන්වැලි සෑයට වඩා අඟලක් තමයි අඩුවට තියෙන්නේ. දෙවෙනිට තියෙන විශාලම චෛත්‍ය තමයි මහවැලි සෑය කියන්නේ. මේ චෛත්‍ය ඇතුළට යන්න පුළුවන්. කියන්නේ මේක ඇතුළට යනකොට චෛත්‍යයක් තියෙන්නේ. පිච්චර හො.
බ්ලොග් එකේ ඉවර වෙනවා. රම්බොඩ ඇල්ල යන හිතාගෙන ආවට පොඩි වැස්සක් ගියපු නිසා ඇල්ල